අයිබෝල් එහෙනම් අදත් අපි කතා කරන්න යන්නේ 2026 BST සත්කාරය වැඩසටහන යටතේ ඔයගොල්ලන්ට ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේ එන ගණිතමය කොටස් කීපයක්. දැන් ඔයගොල්ලෝ දන්නවා ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේදී විශේෂයෙන්ම අපි හිතමුකෝ මෙන්න මේ විදියට අපේ ගෙදරක මේ ඉලෙක්ට්‍රොනික උපාංග කීපයක් ක්‍රියාත්මක වෙනවා කියලා. දැන් ඔයගොල්ලෝ බලන්න මම මෙතන මෙන්න මේ බල්බ හතරක් ඇඳලා තියෙනවා. මේ බල්බ් එක වොට් ගාන ගත්තොත් ක්ෂමතාවය 60යි. 60ක වොට් ගානක් තියෙන බල්බ හතරක් පැය 5ක් ක්‍රියාත්මක වෙනවා ඒ නිවාසයේ. ඒ වගේම ෆෑන් දෙකක් තියෙනවා කියලා හිතන්න ගෙදර. මේ ෆෑන් දෙක ගත්තාම වොට් 120ක ක්ෂමතාවයකින් යුක්තව පැය 8ක් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඊට පස්සේ ගෙදර තියෙනවා හීටර්ස් දෙකක්. තාපන දගර දෙකක් තියෙනවා. ඒ තාපන දගර දෙක ගත්තොත් එකක වොට් 1500ක්. ඒ වොට් 1500 හීටර දෙක පැය දෙකක් ක්‍රියාත්මක වෙනවා කියලා හිතමු. දැන් මෙන්න මේ විදිහට මේ උපකරණ ටික ගෙදර තියෙනකොට අපිට කියනවා දිනක ඒ නිවාසයේ මුළු ශක්තිය දිනක ඒ උපකරණ ක්‍රියාත්මක වෙනවා නම් මෙන්න මේ විදිහට පැය ගාණක් ඒ ගෙදර මුළු ශක්තිය කොච්චරද කියලා හොයන්න කියලා. ඒ වගේම කියනවා අවසානයේ දින 30ක මුළු ශක්තිය. එහෙම නැත්නම් මාසයක් මේක මේ විදිහට වැඩ කරනවා නම් මාසයකට කොච්චරක් ශක්තිය අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේදී අපි ශක්තිය ගණනය කරන්න පාවිච්චි කරා මෙන්න මේ E සමානයි PT කියන සමීකරණය. E කියන්නේ එනර්ජි, P කියන්නේ පවර් එක, එහෙම නැත්නම් ක්ෂමතාවය, T කියන්නේ අපි මේකෙදි කාලය විදිහට සැලකුවා. එහෙනම් මෙන්න මේකෙදි අපි වෙන වෙනම මෙන්න මේ බල්බ හතර දිනක් තුලදී ක්‍රියාත්මක වෙනවා නම් කොච්චර ශක්තියක් ගන්නවද ඒ විදිහට මෙන්න මෙයා පැය 5ම ක්‍රියාත්මක වෙනවා නම් කොච්චරක් ගන්නවද කියලා අපි කතා කරන්න ඕනේ. ඒ වගේම දිනකට අවශ්‍ය කරන මේ ශක්තිය හෙව්වොත් අපිට පුළුවන් මේක දින 30න් වැඩි කරලා මාසයකට අවශ්‍ය වෙන ශක්ති ප්‍රමාණය ගණනය කරන්න. ඉතින් මේකෙදි මම එක දිනකට කොහොමද මේ ශක්ති ප්‍රමාණය හොයන්නේ කියලා ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඉතින් ඒකෙදි අපි ඉස්සල්ලා මෙන්න මේ බල්බ හතරට E සමානයි PT සමීකරණය ආදේශ කරමු. ඉතින් ඔයගොල්ලෝ දන්නවා බල්බ් එක වොට් ගාන 60යි නම් ඒ බල්බ හතරක් තියෙනවා. හතරම ක්‍රියාත්මක වෙනකොට වොට් 240ක් තියෙනවා. එතකොට මේ 240ක් පැය 5ක් දිනකට ක්‍රියාත්මක නම් දවසකට ඇත්තටම වොට් 1200ක් වැය වෙනවා. ඒ කියන්නේ වොට් හවර්ස් එහෙම නැත්නම් පැය වලින් ගත්තාම වොට් 1200ක් ෂය වෙනවා. ඒ වෙනත් අපි කිලෝවොට්ස් වලින් ගත්තොත් ඒක 1.2ක් කිලෝවොට්ස් හවර්ස් වැය වෙනවා. ඒ වගේම අපි ගමු පෑන් දෙකට වොට් 120 ගානේ පෑන් දෙකක් ක්‍රියාත්මකයි. මෙන්න වොට් 120 ගානේ පෑන් දෙකයි. ඒවා පැය 8ක් ක්‍රියාත්මක වෙනවා කියන්නේ දිනකට වොට් හවර්ස් වලින් ගත්තොත් වොට් හවර්ස් 1920ක්. එහෙම නැත්නම් කිලෝවොට් වලින් ගත්තොත් 1.9යි දෙකක් මෙන්න මේ විදිහට වැය වෙනවා. මොනවටද? මෙන්න මේ ෆෑන් වලට. ඒ වගේම අපි බලමු හීටර්ස් වලට. මේ හීටර්ස් වලට ගත්තොත් එහෙම හීටර්ස් එකක් 1500 නම් ඒ වගේ දෙකක් තියෙන හින්දා අපි දෙකෙන් වැඩි කරනවා. ඊට පස්සේ පැය දෙකක් මේක ක්‍රියාත්මක වෙන හින්දා නැවත පැය දෙකෙන් වැඩි කරපුවාම ඒ හීටර්ස් දෙකට වොට් වලින් ගත්තොත් 6000ක් යනවා. මෙතන මම දක්වලා තියෙන කිලෝවොට්ස් වලින් කිලෝවොට්ස් නම් 6යි. ඉතින් අවසානෙට අපි දිනකට මුළු ශක්තිය ගත්තොත් එහෙම මෙන්න මෙතනින් එන කිලෝවොට්ස් 1.2 එහෙම නැත්නම් වොට් වලින් 1200යි. මෙන්න මෙතන ෆෑන් වලින් එන වොට් 1920 එහෙම නැත්නම් කිලෝවොට් 1.92යි බිඳුව කියන එකයි. මෙන්න මෙතන තාපන දඟල වලින් එන කිලෝවොට්ස් 6 කියන එකයි එකතු කරොත් එහෙම නැත්නම් වොට් වලින් ගත්තොත් 6000 මේ ඔක්කොම එකතු කරොත් එහෙම මේ විදිහට දවසක ටෝටල් එක අපිට ගන්න පුළුවන්. අද ටෝටල් එනර්ජි එක 9.12 කිලෝවොට්ස් හවර්ස් කියලා. ඒ කියන්නේ කිලෝවොට්ස් වලින් තමයි මම මෙතන දක්වලා තියෙන්නේ. වොට් වලින් නම් 9120ක් එනවා. ඉතින් අපිට අවසානෙට දෙවෙනි එකට ගත්තොත් මේ දින 30ක මුළු ශක්තිය ගණනය කරන්න කිව්වොත් මේ තියෙන්නේ නිවාසයේ දවසක ශක්තිය අවශ්‍යතාවය. ඉතින් අපිට එහෙනම් මේකේ දින 30කට අවශ්‍යතාවය කිව්වොත් එහෙම අපිට මේක පුළුවන් 30න් වැඩි කරන්න. මේ බලන්න 30න් වැඩි කරොත් අපිට ඒ ගාන ගන්න පුළුවන්. එතකොට 9.12 30න් වැඩි කරොත් අපිට උත්තරයක් එනවා මාසෙකට කොච්චරක් එනවද කියලා අපි සුළු කරලා ගමු. මෙන්න මේ විදිහට
9.12 වැඩි කරන්න තියෙන්නේ 30න් නේ 30න් වැඩි කරපුවාම අපිට එනවා 273.6ක්. අපිට එනවා එනම් උත්තරයක් විදියට 273.6ක්. මේ මොනවද? මේ කිලෝවොට් හවර්ස් එන්නේ. කිලෝවොට් හවර්ස්. ඉතින් ඔයගොල්ලෝ මතක තියාගන්න ඔයගොල්ලෝගේ ගෙවල් වලට එනවා නේද අර විදුලි බිල ලියන්න. මේ විදුලි බිල ලියන්න දෙන මිනිස්සයා ඒ මාසේ මුළු පරිභෝජනයේ මෙන්න මේ විදියට අර මීටරෙන් අරගෙන ඒකෙදි ගාස්තුව විදියට අදාළ ඒකක එක මිලෙන් වැඩි කරනවා. ඉතින් අපි හිතමුකෝ මෙන්න මේ කිලෝවොට් හවර්ස් එකක් රුපියල් 10 ගානක් විකුණන්නේ අපිට පුළුවන් ඕනනම් මේ 273.6කට කොච්චරක් මුදලක් වැය වෙනවද කියලා බලන්න. මෙන්න මේ 273.6 රුපියල් 10න් වැඩි කරනවා. අපි උදාහරණයක් විදිහට තමයි ගත්තේ. ඉතින් මේ විදිහට අපිට පුළුවන් මෙන්න මේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේ තියෙන මේ පොඩි ගණන් හදන්න. ඒකේ මුලින්ම ඕගොල්ලෝ මතක තියාගන්න දවසකට වැය වෙන ශක්ති ප්‍රමාණය හොයන්න. ඊට පස්සේ මාසයකට හොයන්න. අවසානට මාසයකට වැය වෙන මුදල හොයන්න කිව්වොත් එහෙම ඕගොල්ලෝ අදාළ ඒකකයක වටිනාකමින් මේ මුළු ඒකක ගන්න වැඩි කරලා දාන්න. ඉතින් ওই විදිහට තමයි අපිට අර යම්කිසි ආකාරයක නිවාසික ආයතනයක නැත්නම් ස්ථානයක මාසයකට අවශ්‍ය වෙන ශක්ති ප්‍රමාණය දවසකට අවශ්‍ය වෙන ශක්ති ප්‍රමාණය මේ E = PT සමීකරණය දාලා ගණනය කරන්න. ඉතින් පොඩ්ඩක් රිෆර් කරන්න බලන්න. අද ඒ වගේම ඔයගොල්ලෝ කමෙන්ට්ස් එකක් දෙන්න අපිටත් මේක ඔයගොල්ලන්ට තේරුණාද නැද්ද කියලා. ඉතින් එහෙනම් ආයිබෝවන් අපි නැවත ඔයගොල්ලොත් එක්ක හමු වෙනවා.